hang out, hang on, hang up, hang up on. හතරක් තියෙන වචන මේ හතර එකම දේද මේ හතරම කියන්නේ නැතිනම් ඒවා වෙනම තේරුම් හතරක් තියෙන වචනද. right මුලින්ම තේරුම් ගන්න ඕන දේ තමයි මේවා වෙනම meanings නැතිනම් තේරුම් තියෙන වචන හතරක්. අපි පළවෙනි වචනේ ගමු. පළවෙනි වචනේ තමයි hang out කියන එක. hang out කියන එකේ තේරුම තමයි අපි අර කාලය ගත කරනෝනේ relax එකේ තව කෙනෙක් එක්ක ඒ කාලය ගත කරනවට තමයි අපි කියන්නේ hang out කියලා. I would like to hang out with my friends today. මම කැමති මගේ යාළුවොත් එක්ක පොඩ්ඩක් කාලය ගත කරන්න. ඒකට hang out. ඊළඟට අපි පාවිච්චි කරනවා hang on කියලා කියන්නේ අපි අර කියන්නේ wait for a short while නැත්නම් චුට්ට වෙලාවක ඉන්න ඔහම කියලා කියන්නේ. අන්න ඒකට උදාහරණයක් විදිහට කියන්න පුළුවන් right hang on a sec. Hang on a sec, I'll be there. Hang on a sec කියලා කියන්නේ hang on a second. ඒ කියන්නේ කෙටි වෙලාවක් ඉන්න කියන එක. ඉතින් ලංකාවේ නම් තප්පරයක් ඉන්න කියලා සමහර විට අපිට පැයක විතර කාලයක් හිටපු අවස්ථා තියෙනවා නේද? ඒක ලංකාවේ අපි පාවිච්චි කරන දෙයක්. right. ඊළඟට hang up. hang up කියලා කියන්නේ ෆෝන් කන්වර්සේෂන් එකක ඉන්නකොට අපි ටෙලිෆෝන් කෝල් එකක් ගන්නවා. ඊට පස්සේ අර ඒ කෝල් එක end කරන්නේ අපි ඉවර කරන්නේ අන්න ඒකට තමයි කියන්නේ hang up කියලා. right. He's going to hang up the phone. He's going to hang up the phone. නැත්නම් අපිට කියන්න පුළුවන් he hung up the phone කියලා කියන්න පුළුවන්. ඊළඟ වචනේ අන්තිම වචනේ තමයි hang up on. මෙන්න මේක තවත් වෙනසක් තියෙනවා. ඒ තමයි අපි මෙන්න ෆෝන් කෝල් එකක ඉන්නවා. ඊට පස්සේ මේ එහා පැත්තේ කෝල් අනිත් එක්කෙනා එකපාරටම කෝල් එක end කරනවා. එතකොට අපි කියනවා she hung up on me. බලන්න මේ කතා කරගෙන ඉන්න එක පාටම කට් කරානේ. අපිට කට් කරා කියලා කියන්නේ කෝල් එක ඉවර කරා කියන එක. එතකොට ඒකට අපි පාවිච්චි කරන්නේ hang up on. terms හතරක්, usages හතරක්.